තාත්තේ ඔකොල්ලෝ තාත්තා වැඩක්ද නෑනේ වරේ මෙහාට වරේ තාත්තේ අදත් ටීචර් වැඩක් දුන්නනේ අදත් වැඩක් දුන්නේ ඔව් අහපන් මොනවද දුන්නේ අද තාත්තේ මේ සිංහල ගීත ඇසුරින් ප්‍රශ්න ටිකකුයි උත්තර ටිකයි හදන් එන්නේ කිව්වා අයියෝ උටේ ඕ වැඩද සිංහල ගීත අසුරින් ප්‍රශ්නට හා උත්තර ඕ ප්‍රශ්නට හා උත්තර මං දෙන්නන්නේ හොඩ හින්දු ටිකක් දෙන්නම් මේ හැරේ හා තාත්තයා උටේ ලියාගන්න මෙහෙම හා තාත්තයා මල් හිනා ගීතයේ මල් කීපාරක් කියවෙනවද හා තාත්තයා මල් හිනා ඔබේ මුවේ ගීතයේ මල් කීයක් කියවෙනවද හා තාත්තයා මල් පුතේ 25 පාරක් කියවෙනවා ඔන්න අහගන්න මල් දෙකයි හිනා ඔබේ මුවේ හද විල මල් 3යි ඒ මල් විලේ 4යි පෙම් විකසිත මල් මල් හිනා කියලා හින්දුවක් තියෙන පුතේ ලියාගන්න 25ක් නේ තාත්තේ තාත්තයා මල් ලියාගන්න ඊට පස්සේ තාත්තේ ඊට පස්සේ පුතේ අයියන්ඩියේ නුබැවිදින් ගිය දවසේ කුමක්ද උනේ කියලා ලියාගන්න. අයියන්ඩියේ නුබැවිදින් ගිය දවසේ කුමක්ද උනේ? මොකද තාත්තේ උනේ? උත්තරේ පුතේ ගිනි ඇවිලුණා පුතේ. ගිනි ඇවිල්ලා කියලා. ගිනි ඇවිලුණා නේ උත්තරේ තාත්තේ. තාත්තයා අයියන්ඩියේ ඔබ ඇවිදින් ගිය දවසේ සින්දුවක් තියෙනවා. ඊට පස්සේ තාත්තේ තව ඕන ඊට පස්සේ පුතේ ලියාගන්න මායින් ගමේ වීරමණී නුඹ කාටද අයිති කියලා ලියාගන්න. ඔව් මායින් ගමේ වීරමණී නුඹ කාටද අයිති? පුතේ තුවක්කුවට තමයි අයිති. ඒක තමයි ඒකට උත්තර. තුවක්කුවට නේ තාත්තේ හා තියෙනවා මෙහෙම මායින් ගමේ වීරමණී කියලා හින්දුවක් තියෙනවා ලියාගන්න. තුවක්කුවට අයිති. තාත්තයා තුනක් තියෙනවා. ඊට පස්සේ පුතේ දැන් ඔක මිස්ටර් තේරුමක් තියෙන හින්දුත් තියෙනවා බෑ. ඔව් තාත්තේ පන්තියේ පළවෙනිය උනේ කවුද? පන්තියේ පළවෙනිය උනේ කවුරුද? ලියාගන්න. සමන් කුමාර පුතේ. සමන් කුමාර නේ තාත්තේ හා. තමයි ප්‍රශ්නේ උත්තර දෙකම තියෙනනේ. පන්තියේ පළවෙනිය උනේ සමන් කුමාර කියලා හින්දුවක් තියෙනවා. සමන් කුමාර හරි තාත්තේ ඊට පස්සේ උටේ ලියාගන්න ඔව් තාත්තේ ජීවිතයට මට අමතක නොවෙන්නේ කොහේද ජීවිතයට මට අමතක නොවෙන්නේ කුමක්ද නේ හා තාත්තේ කිරින්දමයි පුතේ කිරින්ද හා තාත්තේ හා කිරින්ද මම ලියාගත්තා ජීවිතයට මට අමතක නොවේ කිරින්ද කියලා හින්දාක් තියෙනවා අද්ද ඔව් තාත්තේ තව එකක් දෙයක් කියන්නකෝ. ඊට පුතේ තව ඕනනේ. එයා ගන්න බාගෙට කොහෙන්ද රිංගුවේ? බාගෙට කොහෙන්ද රිංගුවේ? කොහෙන්ද තාත්තේ? සැලොන් දොරෙන් පුතේ උත්තරේ. සැලොන් දොරෙන් හා තාත්තේ හා මම ලියා ගන්නම්. සැලොන් දොරෙන්. බාගෙට සැලොන් දොරෙන් රිංගා තතතත කියලා හින්දුවක් තියෙනවා. ඊට පස්සේ පුතේ ලියා ගන්න මෙහෙම. වත්තේ හුලන් හමනා හැම වේලේ වත්තේ මොනවද ගාගෙන එන්න ඕන? ඔව් තාත්තේ. තාත්තේ මම බෑ අහලා නැහැ. මොකක්ද තාත්තේ වත්තේ හුලන් හමනා හැම වේලේ වත්තේ මොනවද ගාගෙන එන්න ඕනනේ? මොනවද තාත්තේ? වත්තේ පුතේ හුණු ගාගෙන එන්න. හුණු නේ. තාත්තේ මම ලියාගන්න හුණු. වත්තේ හුලන් හමනා හැම වේලේ වත්තේ හුණු ගාගෙන එන්නම්.
තාත්තේ හැබැයි කමුතුයි නේ තාත්තේ. මං කමන්නේ. ඒ පුතේ අවුල්ද? ඇති තාත්තේ ඇති ඔය ඇති. මං ගිහින් එන්න. ඔන්න ඕකද ඉතින් හොලත් එක්ක. හොලන්න බැරි. ඵලයක්.